අද අලුයම හැම කෙනාම එකම අධිෂ්ඨානයකින් හිටියේ. ඒ ජීවිත 202ක් වෙනුවෙන්. කොහොම නමුත් අවසානයේ ඒ ජීවිත බේරගන්න ගුවන් නියමුවා ඇතුළු පිරිසට පුළුවන් වුණා. මගීන් 202 දෙනෙකු හා කාර්ය මණ්ඩලයේ 10 දෙනෙකු රැකත් ගුවන් යානය කටුනායක ගුවන්තොටුපළින් ඉස්තාන්බුල් දක්වා ගුවන්ගත වුණේ ඊයේ 10ට. ගුවන් යානය ගුවන්ගත වෙලා ටික වෙලාවකට පස්සේ ඒ ලෑන්ඩින් ගියරේ ආශ්‍රිතව කාර්මික දෝෂයක් හටගෙන ඇති බව නියමුවන් දැනගත්තා. ඒ අනුව යානය නැවතත් කටුනායක ගුවන්තොටුපළ වෙත ගොඩබැස්වීමට තමයි ඔවුන් තීරණය කළේ. එවිට ගුවන් යානය ගමන් ගත්තේ හලාවත අඩි 6000ක් ඉහළ අහසේ. කොහොම නමුත් යානයේ ඉන්ධන දහනය කිරීම සඳහා ගුවන් යානය හලාවත අහසේ වට කිහිපයක් ගමන් කිරීමෙන් පස්සේ අද අලුයම 12:30ට කටුනායක ගුවන්තොටුපළට ආරක්ෂිතව ගොඩබස්වනු ලැබුවා. මේ විදිහට කාර්මික දෝෂයකට ලක්වුණේ තුර්කිස්තාන්බුල් දක්වා පියාසර කරමින් තිබූ TK633 නැමැති A330 වර්ගයේ ගුවන් යානයක්. කොහොම නමුත් වෙන්නගේ විශාල අනතුරකින් මේ ගුවන් යානය බේරගන්න පුළුවන් වීම ලොකු දෙයක්.